හායි හැමෝම බොයිෆ්‍රෙන්ඩ් යාට දාන රූල්ස් ගැන කිව්වට අපි ගෑනු ළමයි වශයෙන් බොයිෆ්‍රෙන්ඩ්ට දාන රූල්ස් ඔයගොල්ලෝ දන්නේ නැහනේ. අහගන්න. මම නම් මගේ මිනිහට දාන රූල්ස් තමයි නම්බර් 1. ඔයා බොන්න යනවා නම් මාවත් අරන් යන්න. තොට විතරද බොන්න පුළුවන්. මටත් හොන්දට බොන්න පුළුවන්. මම හරි ආසයි ඔයන්න. ඔයාට ඔයන්න. හැබැයි මං ඉුවෙන් පස්සේ තෝ වලං හොදපන්. මොකද උයන්ඩයි වලං හොදන්නයි දෙකක් කරන්න මට බෑ. මට මගේ කොණ්ඩේ කැපීමට සම්පූර්ණ අයිතිය තියෙන අතර ඔයාට ඔයාගේ රැවුල කපන්න කිසිම අයිතියක් නැහැ. මොකද ඒක මගේ. ඔයා යාළුවොත් එක්ක එළියට ගියාම කෝල් කර වද දෙන්න එපා කියලා කිව්වම කමක් නැහැ. මම වද දෙන්නේ නැහැ. මං කෝල් නොකර ඉන්නම්. හැබැයි මං යාළුවොත් එක්ක එළියට ගියාම මම සැරින් සැරේ උට කෝල් කර වද දෙනවා. මොකද ඒ මගේ හැටි. අපි ගෑනුනේ. ඒ නිසා ඒ වෙලාවට ආන්සර් කරන්න මට කියන්න බබා යාළුවොත් එක්ක ගියා නම් එන්ජොයි කරන ගමන් තමයි උට කෝල් කරන්නේ. ආන්සර් කරපන්. මට සැරෙන් සැරේ කෑවද බිව්වද නිදාගත්තද කියලා වද දෙන්න එපා. මං කැමති නෑ ඒකට. හැබැයි මම සැරෙන් සැරේ ඔයාට කෝල් කර ඔයා කෑවද බිව්වද නිදාගත්තද টয়ලට් ගියාද කියලා අහනවා. ඒ මං ආදරේ නිසා. එතකොට ආන්සර් කරලා ඒ වලට උත්තර දෙන්න. ටොක්සික් කියලා කියාගෙන එන්න එපා. මගේ පිරිමි යාළුවෝ විතරයි. තෝගේ ගෑනු යාළුවෝ බෙස්ට් ෆ්‍රෙන්ඩ් නැතුව වෙන ඕන එකෙක් කමන්නේ නෑ. බෙස්ට් ෆ්‍රෙන්ඩ් කරගන්න හදන්න එපා ගෑණියෙක්ව. හරි? උදේට නැගිටලා වොෂ්රූම් යන්න කලින් good morning බබා කියලා මෙසේජ් එකක් එවන්න අමතක කරන්නත් එපා. රැට නිදි යන්න කලින් කොච්චර නිදිමත තිබ්බත් වැඩ තිබ්බත් කෝල් එකක් කරන් මම නිදි යන්නේ නෝ good night කියලා යන්න. හැබැයි මම මගේ ෆේවරිට් ඩ්‍රාමා සීරීස් එක බල ඉන්නකොට මට කෝල් කරලා වද දෙන්න එපා. එතකොට මට ඔයාගෙන් කිසිම වැඩක් නැහැ. මගේ ෆුල් ඇටෙන්ෂන් එක තියෙන්නේ මම බලන දෙයට. වෙන මොනවත් නෑනේ. එච්චරයි. මං වගේ කෙනෙක් එක්ක ඉන්න බෑ. කෙනෙක් තොට කාත් එක්කවත් ඉන්න